හෙලෝ කොහොමද ගයිස්? ඔන්න අද අපි යන්න හදන්නේ දියැලි පාරාදීසයකින් වටවුණු සුපිරිම රෝට්ටුව එක. ඉතින් ගයිස් මේ ගමනේ අවසානය වෙන්නේ 12 භාගය. අපි යමු තව ඉස්සරහට. ඉතින් guys අපි ඇවිල්ලා ඉන්නේ අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට සුරබෑල්ල. අපි ආපු විදිය කිව්වොත් අපි ආවේ අවිස්සාවේල්ලි නම් දෙහියෝවිට තරවණැල්ල හරහා රුවන්වැල්ලට ආවා. රුවන්වැල්ලට ඇවිල්ලා රුවන්වැල්ල රවුන්ඩ් බෝඩ් එකෙන් බුලත් කොහොපිටිය පාරේ පොඩි දුරක් යනකොට මේ දියැල්ල හම්බ වෙනවා. පොඩ්ඩක් ඇතුළට එන්න ඕනේ. ලොකේෂන් දාගන්න සුරබැල්ල කියලා ලස්සන දියැල්ලක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතනට පේනවා. පේන්නේ. ඔක තමයි guys දියැල්ල. අපි ළඟට ගිහිල්ලා කතා කරමු. මේ දියැල්ල ගැන කිව්වොත් මෙතනට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකකින් දියැල්ලේ උඩට යන්න පුළුවන්, අනිත් එක වැටෙන්නේ දියැල්ලේ පහළට. ඉතින් ඒ වගේම ඔයාලා නානවා නම් දියැල්ලේ උඩ ආරක්ෂිතව නාන්න හොඳ පරිසරයකුත් තියෙනවා. ඉතින් guys සුරබැල්ලෙන් පස්සේ අපි ඊළඟට ආවේ දෙකිලියැල්ල බලන්න. බුලත් කොහොපිටියට ඇවිල්ලා වැඩි දුරක් යන්න ඕනේ නැහැ. බුලත් කොහොපිටියෙන් දේදුගල පාරේ ටික දුරක් එද්දි තමයි ඔයාලට හම්බෙන්නේ. පාර අයිනමයි තියෙන්නේ මෙන්න මේ ලස්සන දියැල්ල. ළඟට නම් යන්න විදියක් නැහැ guys. ඔන්න වගේ තමයි පේන්නේ view එක. බලා ගන්න පුළුවන්.
ලොකු සක්‍රිය මට්ටමක නෑ. මම හිතන්නේ මීට වැඩිය ලොකු වතුර පාරක් එනවා වැස් කාලෙට. ඒත් අද ලස්සන දියැල්ලා. දියැලි බලන්න යන නම් ගයිස් අනිවාර්යයෙන්ම හොඳට වර්ෂාව ලැබෙන කාලයක් වෙන්න ඕනේ. මොකද වැස්ස එක්ක තමයි දියැලි හොඳට සක්‍රිය වෙලා ඒ දියැලි වල තියෙන ලස්සන උපරිමයටම වෙන්නේ. ඉතින් ඔන්න guys රිකිලි ඇල්ලෙන් පස්සේ අපි ඇවිල්ලා ඉන්නේ නලග නැල්ල බලන්න. දැන් අපි ඇල්ල ගාවටම ඇවිල්ලා ඉන්නේ. මෙතනට එද්දී ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 50ක් වෙනවා. මෙතන තියෙනවා බෝඩ් එකක් ගාලා ලස්සන්ට නලග නැල්ල සහ දේශීය මත්ස්‍යයන් සුරකිමු සහ සංරක්ෂණය කරමු කියලා. මේකේ අපිට බලා ගන්න පුළුවන් මත්ස්‍ය විශේෂයන් ඉන්නවා. මේ ප්‍රදේශයට ආවේනික වූ මත්ස්‍ය විශේෂයන් කළුවිරි පෙතියා, බන්දුල පෙතියා, බුලත් කපයා, ටයිගර් පෙතියා, තිප්පයා. ඒ කියනා වූ මත්ස්‍ය විශේෂයන් මේකේ බලා ගන්න පුළුවන් කියලා තියෙනවා. අපි බලමු ඉතින් අපිට බලන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් guys නලග නැල්ල ගැන කියනවා නම් මේක මාරම ලස්සන දියැල්ලක්. ඒ වගේම ලස්සන වගේම හරි භයානක දියැල්ලක්. මොකද මේ ඇල්ලේ වතුර පාර ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ දියැල්ලේ නානවා නම් අනිවාර්යයෙන්ම ටිකක් පහළට වෙන්න ආරක්ෂිත ස්ථානයක නානවා නම් තමයි ගොඩක් හොඳ. ඔයාලට පේනවා ඇති දැනුත් දියැල්ල හොඳ සක්‍රීය මට්ටමක තියෙනවා.
ඒ වගේම මේ දියඇල්ල පටන් ගන්න ස්ථානට යන එක ටිකක් දුෂ්කරයි. ඊටාම පරිස්සමින් යන්න ඕනේ. මොකද මේ ගල් ගොඩාක් ලිස්සනවා. ඔන්න නලඟ නැල්ල බලලා අපි ඊළඟට ආවේ රුක් මල් ඇල්ල බලන්න. 12 භාගයට යන පාරේ අයිනෙම තියෙන තවත් ලස්සන දිය ඇල්ලක් තමයි රුක් මල් ඇල්ල කියන්නේ. ගොඩක් ලොකු දිය ඇල්ලක් නන් නෙවෙයි. පාර අයිනේ ඉඳගෙනම ඔයාලට මේ ලස්සන දිය ඇල්ලක් බලා ගන්න පුළුවන්. ගයිස් මේ තියෙන්නේ දේදුගල වැසී ගිය නගරය. කාලයකට ඉස්සර මෙතන නගරයක් තිබුණත් වර්තමානයේ වන විට අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ වැසී ගිය ගොඩනැගිලි කිහිපයක් පමණයි.
හරි guys රුක්මල් ඇල්ල බලලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ පැලම්පිටිය view point එකට. සුපිරිම view එකක් තියෙන place එකක් කිව්වොත් නිවැරදි. හවස් වෙලා නිසා දැන් කෙමෙන් මීදුමත් ගලාගෙන එනවා. පැලම්පිටිය view point එකෙන් පස්සේ දොළොස්බාගේ පාරේ අපි ටික දුරක් ආවා. දොළොස්බාගේ නගරයට තව කිලෝමීටර් 6ක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණත් අපි අපේ ගමන මෙතනින් නවත්තන්න තීරණය කරා guys. මොකද දොළොස්බාගට යනවා නම් කබරගල කන්ද හයික් එක තමයි තියෙන්නේ. ඉතින් අපිට දැන් ඒකට වෙලාවක් නැති නිසා අපි මේ ගමන මෙතනින් ඉවර කරනවා. පැලම්පිටියේ ඉඳන් දොළොස්බාගට යන පාරෙත් මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒ ලස්සන view එකත් ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම guys ආදරණීය රික්වෙස්ට් එකක් තියෙනවා වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඒ වගේම මතක ඇතුව අපේ channel එකත් subscribe කරන්න. එහෙනම් අදට සමු ගන්න ගමන් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.